Hello, welcome back to my YouTube channel. අද vlog එක අරන් ආවේ මම බෝඩි මේ තනියම ඉඳපු දවසක මොනවද කරේ කියලා ඔයාලට පෙන්නන්න. අපේ රූම් එකේ අක්කලා ස්ටඩි ලීව් එකට ගෙදර ගිහින් ඉඳපු නිසා මම තනියම තමයි ඉඳී. මේ vlog එක රෙකෝඩ් කරන්නේ පෙබරවාරි 4 වෙනිදා. ඉතින් එදා නිවාඩු දවසක් නේ. ඒ නිසා ටිකක් දවල් වෙනකන් නිදාගත්තා. නිදාගෙන හැරෙද්දි නම් මට හොඳටම බඩගිනි වෙලා හිටියේ. ඒ නිසා උදේට ඒක බොන්නෙත් නැතිව බෝඩින් එක ළඟ කඩේට ගියා උදේට කෑම එකක් ගන්න. මං යද්දි නම් උදේ කෑම ඉවර වෙලා තිබ්බේ. ඉන්දියාප්ප විතරයි තිබ්බේ. ඒ නිසා ඉතින් ඒක අරන් ආවා. නිවාඩු දවස කියලා නිකන් ඉඳියේ නෑ ළමයි. ළඟම අපේ මිඩ් එක්සෑම් එන නිසා තමයි මේ විදිහට නෝට් එහෙම හදලා ලෑස්ති වෙන්නේ. පහුගිය දවස් ටිකේ මට කරගන්න බැරි වෙච්ච අතපහුවෙච්ච වැඩ ටිකක් තිබ්බා. ඉතින් ඒ ටික මේ දවසේ කවර් කරගන්න තමයි හැදුවේ. ඒ වුණාට ඔක්කොම නම් කරගන්න බැරි වුණා. ඔය විදිහට එදා දවසේ පැය 2-3ක් වගේ පොඩි වෙලාවක් තමයි මේ පාඩම් වැඩ නම් කරේ. වීඩියෝ එක දිග වැඩි වෙන නිසා ස්පීඩ් දාලා තියෙන්නේ. ඔයාලට ඒ ටික බලන්න කම්මැලි නම් ස්කිප් කරලා බලන්න. උදේ කෑම කෑවට ටිකක් වෙලා යද්දි මට ආයෙ පොඩි බඩගින්නක් ආවා. ඒ නිසා කොත්තුමී එකක් හදාගත්තා. එක දිගට පාඩම් වැඩ කරන එකත් කම්මැලිනේ. ඒ නිසා ඊළඟට මම මගේ ඇඳුම් කබඩ් එක අස් කරන්න ගත්තා. මම දවස් ගානක ඉඳන් හිතාගෙන ඉඳියා මේක අස් කරනවා කියලා. ඒ වුණාට අස් කරන්න උනේ නැහැ. ඒ නිසා අද නිවාඩු නිසා අද අස් කරන්න ගත්තා. ටික ඔක්කොම එළියට අරන් ඊට පස්සේ පිළිවෙලට නමලා ආය අස් කරලා ඇතුලෙන් තිබ්බා. දැන් නම් හොයාගන්නත් ලේසි. කලින් ඉතින් තිබ්බ සමහරක් ඇඳුම් මතකත් නැහැ. හොයාගන්නත් බෑ. ඔක්කොම එකට ගොඩේ තිබ්බේ. අපිලිවෙලට කබඩ් එකේ දොර ඇරියත් එළියට වැටෙනවා. මොකද පොඩි ඉඩයිනේ තියෙන්නේ. ඔය ටික අස් කරන්න නම් ගොඩක් වෙලා ගියා. වීඩියෝ එකේ ඔය වගේ ඔය ස්පීඩ් දාලා තියෙන නිසා නේ ස්පීඩ් පෙන්නන්නේ. ඒ වුණාට ඇත්තටම කරන්න ගොඩක් වෙලා ගියා. කබඩ් එකත් අස් කරලා ඉවර වෙලා ඊට පස්සේ මගේ ඇඳයි පොත් මේසේ ඒ ටික අස් කරන්න ගත්තා. ඒ ටිකත් අස් කරලා ඊට පස්සේ රූම් එක අතු ගාලා දූවිලි හැම් පියලා ඒ ටිකත් කරා.
කොණ්ඩෙට දාගත්තේ ගෙදර හිඳපු සුදු පොල් තෙල්. ඊට පස්සේ මේ විදිහට ස්කැල්ප් එකට හොඳට උරා ගන්න පුළුවන් විදිහට තෙල් එක ඇප්ලයි කරලා හොඳට මසාජ් කරා. මේ විදිහට තෙල් එක ඇප්ලයි කරලා පැයක් විනාඩි 45ක් වගේ ඉන්න ඕනේ. ඊට පස්සේ මම වොෂ්රූම් එකත් හොදලා නෑවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ එදා දවස ගෙවුනේ. වීඩියෝ එක හොඳයි නම් channel එක subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙන්න. වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. වීඩියෝ එක බලුවට ගොඩක් ස්තුතියි. එහෙනම් ගිහින් එන්නම්. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඉතින් ඔන්න ඔය විදිහට